ඉතින් කොහොමද කට්ටියට අද වීඩියෝ එකෙන් ගෙනාවේ මයින් නම්බර් කාඩ් එක ඔන්ලයින් ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක. ගෙදරට QR කෝඩ් එකක් ඇතුළත් කොලයක් ඔයගලන්ට එවලා ඇති. ඒ ඔබ කට්ටියට තමයි මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. ඉතින් අද බලමු ඔන්ලයින් මේ ඇප්ලිකේෂන් එක යූස් කරලා කොහොමද මයින් නම්බර් කාඩ් එක ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ QR කෝඩ් එක රීඩ් කරගන්න ෆෝන් එකෙන්. මේ රතු පාට කොටුව ඇතුලේ තියෙන වගේ කෝජින් බංගු එක, වගේ මයි නම්බර් එක. ඊළඟට මේ තියෙන කොටු දෙකට ක්ලික් දෙකක් දාලා නිල් පාට කකුණින් බොතන් එක ක්ලික් කරගන්න. ඉතින් ඊළඟට එන මේ පිටුවෙන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ කොජින් බංගු එක, මයි නම්බර් එක චෙක් කරගන්නයි නම සහ ඊමේල් ඇඩ්‍රස් එක රෙජිස්ටර් කරගන්නයි තියෙන්නේ. ඉතින් ඒක මම මේ කිහිපෙට කඩලා පෙන්නන්නේ ඔයගලන්ට ලේසි වෙන්නත් එක්ක මේ පළවෙනි කෑල්ලේදී ඔටෝමැටිකලි ඔයාලගේ මයි නම්බර් එක ඒගොල්ලන් ඇතුළත් කරලා තියෙනවා. මේ තියෙන නම්බර එකයි ඔයාලා අර කොලේ පෙන්නපු රතු පාට කොටුව ඇතුළේ තියෙන නම්බර එකයි හරිද කියලා චෙක් කරගන්න. ඊළඟට මෙන්න මේ උඩින්ම තියෙන කොටුවේ ඔයාලගේ නම සම්පූර්ණ නම ටයිප් කරගන්න. ඊළඟට තියෙන මේල් ඇඩ්‍රස් එක තියෙන තැන උඩින්ම තියෙන කොටුවේ මේල් ඇඩ්‍රස් එක ටයිප් කරගන්න. දෙවෙනි කොටුවේ ඒ මේල් ඇඩ්‍රස් එකම අකුරක්වත් වරද්දාගන්නේ නැතුව හරියට ටයිප් කරගන්න. මේ ටික ටයිප් කරලා ඉවරනාට පස්සේ ඊළඟට එනවා මෙන්න මේ වගේ මේ අන්තිමට තියෙනවා මේ වගේ මේකේ පෙන්නන අකුරු ටික ඒ විදිහටම ටයිප් කරන්න. මේ අකුරු පැහැදිලි නැත්තම් දකුණු පැත්තේ රතු පාට බොතන් මේ බටන් එක ඔබන්න කෝෂන් බටන් කියන එක. ඒක එවුවම ඔයගලන්ට වෙන අකුරු සෙට් එකක් එනවා. ඒ ටික ටයිප් කරලා නිල් පාට කකුණින් බොතන් කියන එක බොතන් එක ඔබන්න. ඊළඟ පිටුම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා රෙජිස්ටර් කරපු ඔයාලගේ කොජින් බංගු එකයි ඔයාලගේ සම්පූර්ණ නම සහ මේල් ඇඩ්‍රස් එක. මේකේ අකුරක් එම වැරදිලා නැද්ද කියලා හරියට චෙක් කරලා ඉවරනාට පස්සේ මේ නිල් පාට බොතන් එක ඔබන්න. තෝරක කියන බොතන් එක ඔබන්න. ඒක ඉවර පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේරු අදරසු තෝරකු කණ්ඩියෝ කියලා. මේක ඔයගලගේ මේල් ඇඩ්‍රස් එක රෙජිස්ටර් කරලා ඉවරයි කියන කමෙන්ට් එක ඔයාලට එනවා. ඊළඟට ඔයාලට මේල් එකට එනවා මේගොල්ලන් URL එකක්. ඒක හරහා තමයි ඔයාලට ඉතුරු වැඩ ටික කරගන්න තියෙන්නේ. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට ආපු මේල් එක ඕපන් කරලා ඒකේ තියෙන URL එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට සිකියුරිටි අංක එකක් මේකේ ටයිප් කරන්න තියෙනවා. ඒක ඔයගලන්ගේ මේල් එකට ඒ සිකියුරිටි අංක එක එවනවා. ඒක ඕපන් කරලා මෙතන ටයිප් කරලා කකුලින් බොතන එක ඔබන්න. සිකියුරිටි අංක එක මේ කකුලින් කරාට පස්සේ ඔයාලට තියෙනවා ඔයාලගේ ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරන්න. ඔයගලන්ට මේක පල්ලෙහාට ගියාම අප්ලෝඩ් කියලා තියෙනවා රතු පාට බටන් එකක්. අන්න ඒ බටන් එක එබුවම ඔයගලන්ට ඔයගලන්ගේ තියෙන ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. නැත්නම් ඒ වෙලාවේ කැමරා එකෙන් ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. හැබැයි පැහැදිලි වෙන්න ඕන බෑග්ග්‍රවුන්ඩ් එක ක්ලියර් වෙන්න ඕනේ. නැත්නම් ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න බෑ. ඊට පස්සේ අප්ලෝඩ් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ පල්ලෙහා තියෙන නිල් පාට බටන් එක කකුලින් බොතන් එක ඔබන්න. ෆොටෝ එක අප්ලෝඩ් කරලා ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ චෙක් කරන්න කොටු තුනක් තියෙනවා. මේ කොටු තුනට චෙක් එක දාලා තෝරකු කියන බොතන් එක නිල් පාට තීරුව ඔබන්න. ඊළඟ පිටේ ඔයාලට කරන්න තියෙන ඔයාලගේ උපන්දින රෙජිස්ටර් කරගන්න. උඩින්ම හේසේ දසෝවාද කියන එක සිලෙක්ට් කරලා උපන් වර්ෂය මාසය සහ උපන්දිනය සිලෙක්ට් කරලා කොටුවට ක්ලික් එකක් දාලා නිල් පාට කකුලින් බොතන් එක ක්ලික් කරගන්න. ඊළඟ පිටේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා අප්ලෝඩ් කරපු ෆොටෝ එක මේක ඇප්ලයි කරන දවස ඊළඟට ඔයගලගේ පර්සනල් ඩීටේල්ස් ඔක්කොම මේල් ඇඩ්‍රස් එකත් එක්ක බලා ගන්න පුළුවන්. ඒක ඉවරනට පස්සේ අවසානයේ තියෙනවා මෙතන ක්ලික් වගේක් දාන්න. ඒ ක්ලික් මොකුත් දාන්න යන්න එපා. මේක දැම්මොත් ඔයගලන්ට ඉස්සරහට කොම්බිනින් එකම අප්ලෝඩ් මේ පින් කරගන්න බැරි වෙනවා. තෝරක කියන බොතන් එක විතරක් ඔබන්න. ඒකේ බුවට පස්සේ ඔයගලගේ ඇප්ලිකේෂන් එක ඇප්ලයි කරලා ඉවරයි. ඉතින් ඔන්න ඔහොමයි QR කෝඩ් එක යූස් කරලා ඔන්ලයින් මයි නම්බර් කාඩ් එකට ඇප්ලයි කරන්න. ඉතින් මේක ඇප්ලයි කරලා ඉවරනාට පස්සේ ඒක සිටි හෝල් එකෙන් සිටි හෝල් එකට වෙනස් වෙන්න පුළුවන්. මාසයක් හෝ දෙකක් ගත වෙන්න පුළුවන් මේ වැඩේට. ඔයගලන්ට ගෙදරට CX ලියුමක් එනවා මයි නම්බර් කාඩ් එක ලෑස්ති ගන්න එන්න කියලා. ඉතින් ඔයගලන්ට CX වලට ගිහිල්ලා මයි නම්බර් කාඩ් එක අරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොමයි QR කෝඩ් එක යූස් කරලා ඔන්ලයින් මයි නම්බර් කාඩ් එක ඇප්ලයි කරන්නේ. මේක QR කෝඩ් කොලේ තියෙන කොලේ ආපු නැති කට්ටියට කොහොමද කරගන්නේ කියන එක මම ඊළඟ වීඩියෝෙන් ඔයගලන්ට දැනුවත් කරන්නම්. එහෙනම් එතකල් හැමෝටම ජය වේවා.